අපි පොඩ්ඩක් ලංකාවේ ඉතිහාසය පැත්තට හැරිලා බලමුද? ඉඳගෙන ඉන්න පුටුවෙන් ඇටේ පිටිපස්ස දිහා බලලා. පිටිපස්ස බලන්න කිව්වේ පිටිපස්ස නෙමෙයි. අපි බලමු කිව්වේ ලංකාවේ ඉතිහාසය ගැන. එහෙනම් අද අපි කතා කරමු ලංකාවේ ප්‍රථම රජු විජය රජතුමාද කියලා. ඉතින් අද අපි කතා කරමු ලංකාවේ ඉතිහාසය ගැන. අපි හැමෝම අහලා තියෙනවා ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම රජු විජය රජුගේ සිට ආරම්භ වුණා කියලා. නමුත් ඉතිහාසයේ විමර්ශනශීලීව ගවේෂණය කිරීමේදී ඊට පෙර මහා ශිෂ්ටාචාරයක අභිමානවත් කතාවක් අපේ රටට තියෙන බව අපිට පෙනී යන කරුණක්. අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය නැත්නම් බලංගොඩ මානවයා මීට අවුරුදු 1,25,000ක් තරම් මෑත අතීතයට දිව යනවා. අපේ ඉතිහාස කතාව මේ විදිහට අපිට බෙදා දක්වන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව යිතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ඉතින් විජය රජුගේ සංක්‍රමණය හරහා අපේ රටේ ජනවාස වුණා කියලා කවුරු හරි කියනවා ඒක මිත්‍යාවක්. ඉතින් අපි දැන් බලමු විජයට කලින් අපේ රටේ හිටියේ කවුද කියලා. මීට අවුරුදු 2500කට පෙරත් අපේ රටේ තුල අපි වගේ මිනිස්සු ජීවත් වුණා. ඉතින් එයාලගේ වෘත්ති අනුව ප්‍රධාන කොටස් 4කට අපිට බෙදලා දක්වන්න පුළුවන්. ඒ තමයි යක්ෂ නාග දේව රාක්ෂස කියලා. මේ තමයි සිව්හෙළය. මේ කුල 4 එකතු වෙලා බිහි වුණු සිව්හෙළේ පළමු රජතුමා තමයි මහා සම්මත මනු රජතුමා. සමහර විට ඔයාලා එතුමා ගැන අහලා ඇති. ඉතින් මේ මහා සම්මත මනු රජුගෙන් පටන් ගත්ත අපේ රාජාවලියේ ප්‍රධාන රජවරු කිහිපයක් ගැන සඳහන්. මහා සම්මත මනු, හිරණ්‍යකාශ්‍යප, නහුත රජු, බලි රජු, තරු රජු සහ අපේ රාවණා රජු යන මහා නරපතීන් ප්‍රසිද්ධියක් උසුලනවා. අපි ඉගෙන ගමු කාලේ වැලිකලාවෙන් සිද්ධ අපේ මුතුන් මිත්තන්ගේ සත්‍ය කතාව ගැන. මේ ඒ සඳහා පළමු පියවරයි. ඉතින් ගවේෂණය කරන්න ඉතිහාසය. ඓතිහාසික සොඳුරු ගවේෂණය. ඉතිහාසය. පුංචි ගවේෂක සිව්හෙළේ